Hey guys, අද අපි කරන්න යන්නේ shorties challenge එකක්. ඉතින් අපි මුලින්ම කාලි ඉවර වෙන කෙනා කවුද කියලා බලමු. අද අපි මේකට ලොකුවට ලෑස්ති වුණේ නැහැ. ඉතින් ටිකක් කාගෙන යනකොට තමයි මතක් වුණේ ගත්තුවා මේ වගේ challenge එකක් කරන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් අපි බලමු මේකෙන් කවුරු win කරයිද කියලා. ඉතින් අද නම් වැඩි ඩෙයා එකක් දෙන්න යන්නේ නැහැ. අපි ඉස්සෙල්ලම කාලි ඉවර වෙන කෙනා කවුද කියලා බලමු. Hey guys, අද අපි කරන්න යන්නේ shorties challenge එකක්. ඉතින් අපි මුලින්ම කාලි ඉවර වෙන කෙනා කවුද කියලා බලමු. අද අපි මේකට ලොකුවට ලෑස්ති වුණේ නැහැ. ඉතින් ටිකක් කාගෙන යනකොට තමයි මතක් වුණේ ගත්තුවා මේ වගේ challenge එකක් කරන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් අපි බලමු මේකෙන් කවුරු win කරයිද කියලා. ඉතින් අද නම් වැඩි ඩෙයා එකක් දෙන්න යන්නේ නැහැ. අපි ඉස්සෙල්ලම කාලි ඉවර වෙන කෙනා කවුද කියලා බලමු. 1 2 3 ඉවරයි. අනිත් කන්න. මීට සමුගන්න හැම මොන විකාරයක්ද? අපි කැරවෑන් ප්‍රෙෂ් එකෙන් තමයි මේව ගත්තේ. මේ තියෙන චිකස් අපි කැරවෑන් ප්‍රෙෂ් එකෙන් තමයි මේව ගත්තේ. මේ තියෙන චිකන් චීස් බොම්බ් එක. දැන් බලමු කාලා හදු ඒක. හොඳ චීස් තියෙනවා. ඔයා දිනලා මේවා කන්න නම් පරාජය පිළිගන්නවා. හරි. මම පරාජය පිළිගන්නවා guys. බල කනක් මම ඔයා දිනලා ඉවරයි. මම දෙයාලා දෙනවා. පාර දිගේ හයියෙන් සින්දුවක් කිය කිය යනවට පැල්ලු. අනේ මේ බෑ බෑ. ඩෙයා එකක් දෙන්න. guys මෙයා ඩෙයා එකක් දෙන්නේ නැහැ කියලා කිව්වද කම්මැලි. දෙනවා. බෑ බෑ. බෑ. බෑ ඔය තරගේ challenge කරන්නේ නැහැ. බෑ බෑ. හරිද දෙනවා. මම කන්න. මම මේක රාවේ. හා චීස් බොම්බ ගහයි. චන්ටා දේස්තිය. මම මේක අදිම දියාගත්තා. enjoy කරලා. ගම්පහට කැරවෑන් ප්‍රෙෂ් එකක් තිබ්බේ නැහැ. දැන් නම් අලුතෙන් දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගම්පහ අවටින කෙනෙක් නම් ඇත්තටම try කරන්න පුළුවන්. නැත්නම් අපිට මේ හරිය කැරවෑන් ප්‍රෙෂ් එකක් තිබ්බේ නැහැ. හොඳට ප්‍රෙෂ් එකට තියෙනවා. ක්‍රිස්පියට. කන්නත් බෑ වඩු පිළ. අපි අතරම කාලේ ඉන්නේ shorties ගත්ත ගොල්ලා. කාලත් හිටියේ මග කාලා ඉවරනාට පස්සේ තමයි අතරම challenge එකක් කරන්න මතක් වුනේ. ඉතින් බඩත් පිරලා තියෙන්නේ දැන්. ඔයා දිනලා ඉවරයි. මට සෑහෙන දිනනවා. ෆිෂ් පයි එක ගෑ. ඒ කේක් එක try කරන්න. ඉද්දාස් ගන්න ඕනේ. ආ තාකදි කැසි වෙන දාපු. අපෝ කන්න බෑ කේක්. අහලකුනේ පොඩි දෙයක් බෑ ඒක කන්න. බෑ නැත්නම් අයින් ගන්න බෑ කේක් එක පාර කන්නේ. අපි අයිස්ක්‍රීම් challenge කරමු. Oh my goodness.
අපි දෙන්නම් මේකෙන් පරාදයි guys. මන්නම් දිනන්න ලං වෙලා ඉන්නේ. චිකස් ඒකයි ඉන්නේ. මන්නම් දිනන්න ලං වෙලා ඉන්නේ. දැන් තියෙන මට චීස් චිකන් බොම්බ් එක. ඒක විතරයි. වටත් එකට හැමදාම එක ළඟට එනවා. මේක ඇතුලේ මේක තමයි ෆේමස්ම කියන්නේ. ඉතින් අපි try කරලා තියෙනවා. මේ රහයි. උණුවෙන් කද්දි ඇත්තට මේට වඩා හොඳයි ඇති. නෑනේ. අනේ. පිටනේ. චීස් හදනවනේ නේද? ඈ? චීස් මයොනීස් දාලා. මේ මයොනීස් තියෙන. චීස් රසකුත් එන්නේ. ටුට්ටක් දාලා තියෙන්නේ. හයි. මේ කීයද? 200. එක මේක පාඩු 200ට. ඈ? මේක පාඩු 200ට. ෆ්‍රෙෂ් නැති ගතිය. ෆ්‍රෙෂ් නෑ. මේක හරි නෑ. උණුවෙන් හොඳයි කියලා හිතනවා. ඇත්තටම හොඳටම නිමිලා ගයිස්. මොකද අපි ගේද්දි ටිකලා ගියා. මේ උණුවෙන් රහ ඇති කියලා හිතෙනවා. ඉතින් කාපු කෙනෙක් හැබැයි චිකන් එහෙම දාලා. චිකන් එහෙම චීස් රහකුත් එනවා මයොනීස් එහෙම. සමහරට මේ අපිට නිමිලා හින්දා දන්නේ මේක අද හරි නෑ වගේ දැනෙන්නේ. වෙනදාට නම් කාපුව රහයි. ඇතුලේ වැඩි. චීස් එක. මට අප්පිරිය. චීස් කන්න චිකන් තියෙනවා නේ. පිට්සා එකක් කොලෙකම සල්ලා. ඈ? මොකක්? පිට්සා එකක් කොලෙකම සල්ලා. ආ පිට්සා එකක් කොලෙකම සල්ලා. පීසා එකක්. මට. නෑ. නෑ පීසා. පිටානේ දුන්න. මේක අපි අරකක් කරේම නෑ නේද? රොක් පේපර් සිසර් දාලා දුවගෙන ඉරානේ. මොකද මේක නෑ. ලාව තියෙන පීසා නැද? ඉරල නෑ. ලිමෙද? ලිමෙ දිවලක? ඔව්. ඈ? ඔබාගති. අමුසුදා. හරි. දෙන්න මෙගලි වුණා. නෑ ඔය ලිමෙ. මං කාලි වෙලයි මං තමයි වින් කරේ. මේ වගේ තවත් චැලෙන්ජ් එකක් එක්ක හම්බෙන්නම්. ඔයාලව ආපහු subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරන්න. bye.